සර්ප්‍රයිස්. මොකද්ද මේ? මේ අර පුට්ටියාගේ දීපල. දැන් මේක අපේ. පුළුවන් තරම් ඉක්මනට අපි මේක ලියා ගන්න ඕනේ. ඈනේ මේ ඔයාගේ ඇස් දෙක සනීප කරන්න මම කොළඹ හොඳ ડોක්ටර් කෙනෙක් channel කරා. ඒ channel එකට මේ ડોකියුමන්ට් වලට ඔයාගේ අත්සන ඕනේ. මේකට අත්සනක් දාන්නකෝ. කෝ මෙතනින් අත්සන් කරන්න. තාමසට මේ ඇහැ සනීප කරගන්න ඕනේ නැද්ද මිනු? මෙන්න මෙතනින් අත්සන් කරනවා. මොකක්? ඔයාගේ ඇස් පේනවද? ඔව් මගේ ඇස් හොඳට පේනවා. එතකොට කජුකිරි වැටුනේ නැද්ද ඔයාගේ ඇස් දෙකට? ඔව් මගේ හැමදේම කළේ හිතලා. මට ඇත්තටම ඕනේ මට හැමදේම තියෙන කාලෙදි වගේම මට හැමදේම නැති වුණ කාලෙදි ඔයා මාව බලාගන්නේද කියලා බලන්න. ඒත් මගේ හැමදේම තේරුම් ගත්තා. ඔයා අද ඉඳන් මෙයත් එක්ක ඉන්න. මට ඔය එපා. අනේ අයියන්ඩි. මේ බැඳපු ගෑනුත් එක්ක ඉන්න මට බෑ. මම යනවා යන්න. යන්න. අනේ මට සමාව වෙන්න අයියා. යන්න. අනේ මට සමාව වෙන්න. අනේ මට සමාව දෙන්න. ජීවිතේ අපිට හම්බ වෙන හැම මිනිස්සෙම අපිට ඇත්තටම ආදරයද කියලා දැනගන්න ලැබෙන්නේ අපිට ලොකු කරදරයක් වෙලා අපි ගොඩක් අසරණ වුණ දවසට විතරයි. සැප තියනකම් විතරක් ළඟින් ඉන්න කෙල්ලන්ට වඩා මොන කරදරය ආවත් අත් නොහරින කෙල්ලෙක්ව තෝරගන්න. මොකද ආත්මගරුත්වය නැති තැනක ආදරයක් කවදාවත් ඉතුරු වෙන්නේ නැහැ.